ලංකාවේ වගේම වෙනත් රටවල්ලත් බොහොම ආකර්ශනීය සහ හැමෝම ආස කරන සහ ලස්සන සතෙක් තමයි ඇතා කියලා කියන්නේ. ඉතින් මේ ඇත්තු ගොඩක්ම ඉන්නේ වනාන්තරේ. ඒ වුණාට හීලෑ කරගන්න ඇත්තුත් ඉන්නවා. ඉතින් මේ හීලෑ කරගන්න ඇත්තු බලාගන්නේ ඇත් ගොව්වා කියන කෙනා. ඉතින් මේ ඇත් ගොව්වට හෙන්ඩුවක් දීලා මේ ඇතා බය කරගෙන මේ ඇතාට දන්වැල් දාගෙන තමයි මේ ඇතාව හීලෑ කරගන්නේ. ඒ වුණාට මම ඔයගොල්ලන්ට පොඩි වීඩියෝ දර්ශන කීපයක් පෙන්නනවා. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක දිහා හොඳට බලන්න. ඉතින් ඔයගොල්ලන්ට මේ පේන්නේ මේ ඇතා තනකොළ කනකොට මේ ඇත් ගොව්වා ඇවිල්ලා කහුල් දෙකට පහර දෙන දර්ශනයක් තමයි ඔයගොල්ලන්ට මේ පේන්නේ. ඉතින් මේ ඇතාට ගහනකොට මේ ඇතා හොඳට ඔයගොල්ලෝ මේ ඇතා දිහා නිරීක්ෂණය කරලා බලන්න. මේ ඇත් ගොව්වා දිහා හොඳට කේන්තියෙන් තරහෙන් එයා දිහා බලාගෙන මේ ශබ්ද කරන ආකාරයක් පේනවා. ඒ කියන්නේ එයාට ගහනවට එයා කැමති නෑ කියන එක. ඉතින් ඕනම සතෙක් වෙන්න පුළුවන්, මිනිස්සෙක් වෙන්න පුළුවන්. ගහනවට කවුරුත්ම කැමති නෑනේ. ඉතින් මේ ඇතා කියලා කියන්නේ ගොඩක්ම මතක ශක්තියක් තියෙන සතෙක්. ඉතින් මේ සතා මේ වගේ දේවල් ගොඩක් මතක තියාගෙන මේ ඇත් ගොව්වන්ගෙන් පරිගන්න අවස්ථා බොහෝම තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ මේ ඇතාට පහර දීම නිසා මේ ඇතාට එන කේන්තිය මේ ඇතා මතක තියාගෙන ඉඳලා එයාට අවස්ථාවක් ආපු ගමන් මේ ඇත් ගොව්ව එක්ක පාගලා මරනවා, නැත්තම් පොලේ ගහලා මරනවා. ඔය වගේ දේවල් වලින් මේ රටේ මේ ලෝකේ ගොඩාක් දේවල් ඇත් ගොව්ව මිය යනවා. ඉතින් ඕක තමයි ඇත්තම සිද්ධිය. හීලා ඇත්තුන්ගෙන් ඇත් ගොව්ව මිය යන ප්‍රධාන හේතුව තමයි ඔන්න ඕක. ඉතින් මේ හේතුව තමයි ඒකට හේතුවක් වෙන්නේ. අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.